මම්ස්ටච් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් දවසකින් මට ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙන්න බැරි වුණා. ඉතින් අපේ ජීවිතවල ගොඩාක් ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වුණා. මේ හැම දෙයක්මත් එක්ක තමයි මම අද මේ ඔයාලට වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම අද ඔයාලා වෙක් කරගෙන යන්න හදන්නේ නවසීලන්තයේ දකුණු දූපතේ තියෙන ලස්සන බීච් එකක් බලන්න. එහෙනම් එන්නකෝ මගෙත් එක්ක යන්න. මං අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ලේබෝන්ස් බේ බීච් එක ගැන. ඉතින් මේ ලේබෝන්ස් බේ බීච් එක තියෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරේ ඉඳලා කිලෝමීටර් 100ක් වගේ දුරකින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාහනයක වගේ අපි යනවා නම් පැය 2ක වගේ දුරකින් තමයි මේ බීච් එක තියෙන්නේ. ඉතින් නවසීලන්තයට ඇවිල්ලා අපි ඉස්සෙල්ලම ගියේ මෙන්න මේ ලස්සන බීච් එක බලන්න තමයි. යන අතරමඟ පාරේ අපිට ලස්සන කඳු බැටළුවෝ ඒ වගේ ගොඩාක් දේවල් බලන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවනේ නවසීලන්තය කියන්නේ හරිම ලස්සන රටක් කියලා. ඉතින් මේ යන අතරමඟදී හම්බෙච්ච දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක ඉස්සෙල්ලම ෂෙයා කරගන්න හදන්නේ. මේ විදිහට ලස්සන කඳු අපි ගියපු පාර පුරාවටම තිබුණා. අපි මේ ගමන යනකොට මග තිබුණ ලස්සන රිසර්වේ එකක්. ඉතින් අපි ඒ රිසර්වේ එක ගාව පොඩ්ඩක් නතර වෙලා ඒකේ තිබ්බ ලස්සනත් අත්විඳා. මේ ගමනට හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුත් එකතු වුණා. ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා තමාද මේ ගමන යන්න පිටත් වුණේ. ඉතින් ඒ වගේම මේ යන අතරතුරේදී අපිට තව පුංචි යාළුවෙකුත් හම්බ වුණා. මේ ඉන්නේ යා. මේගොල්ලෝ ලංකාවේ නම් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එක යාළුවෙක් විතරක් නෙමෙයි යාළුවෝ කීප දෙනෙක්ම හම්බ වුණා. අපේ බබාලා දෙන්න ඒගොල්ලෝන්ව දැකලා ගොඩක් සතුටු වුණා. අපි යාර ළඟට ගියාම එක්කෙනෙක් අපි ළඟට දුවගෙන ආවා. අක්කි බබයි නංගි බබයි මේගොල්ලොත් එක්ක හරියට කතා කරලා යාළු වුණා. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් එයාට සමුදීලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේ හරියනම් නුවරඑළිය වගේ නේද? මේ විදිහට හරිම ලස්සන කඳු පල්ලම් තියෙන මාර්ගයක තමයි අපි අපේ මේ ගමන ගියේ. මේ විදිහට තැනින් තැන නතර කරලා ගියපු නිසා අපිට මේ ගමන යන්න පැය 2කට වඩා නම් කාලෙ ගියා. ඔන්න දැන් අපි බීච් එක තියෙන තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. බීච් එක තියෙන සම්පූර්ණයෙන්ම කඳු අලල්ලක් වට කරගෙන. අපේ අක්කි බබාටයි නංගි බබාටයි නම් හරියට වැඩ තිබුණා. බීච් එකට යනකොටම මෙන්න මේ විදිහට අපිට බෝඩ් එකක් ගහලා තිබුණා. එහි තියෙන තොරතුරු ටික අපිට දැනගන්න. මෙන්න මෙතන තමයි දැන් අපි ඉන්නේ. වාහන නතර කරපු තැන ඉඳලා මීටර් 200ක් විතර තියෙනවා අපිට බීච් එකට පයින් යන්න. බීච් එකට යන පාරේ පැත්තකින් මේ විදිහට වයිල්බෙරි ගහකුත් තිබුණා. මේ තියෙන්නේ ලේබෝන්ස් බේ බීච් එක.
මේකේ මුල්ම පදිංචිකාරයෝ තමයි ප්‍රංශ ජාතිකයෝ. ප්‍රංශ ජාතිකයෝ ඇවිල්ලා තමයි මෙතන මුලින්ම පදිංචි වෙලා තියෙන්නේ. වසර ගණනාවක් යනකම් මේකට ප්‍රවේශය වෙලා තියෙන්නේ බෝට්ටු. මේ බෝට්ටු වල බෝට්ටු නවත්තන්න තිබ්බ ජැටියේ නටබුන් තාමත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. අපි මේකට ගියේ සමයක අන්තිමට ඕටම් එක පටන් ගන්න වගේ කාලේ. ඉතින් වතුරයි පරිසරයයි හරිම සීතලයි. පරිසරය සීතල වුණාට අපේ අක්කා බබයි නංගි බබයි නම් වතුර දැකලා ඒ සීතල අමතක කරලා වතුරත් එක්ක හොඳට සෙල්ලම් කරන්න පටන් ගත්තා. අපි ගියපු දවසේ ලොකුවට අවුව තිබුණෙත් නැහැ. මේ විදියට වැහි මන්දාරමක් තමයි දවස පුරාම තිබුණේ. ඒ නිසා තවත් අපේ ගමනට සීතල වැඩි වුණා. මොන සීතල තිබුණත් බබාලා දෙන්න නම් ඒක ගණන් ගන්න නැතුව හොඳට එන්ජොයි කරා. අක්කයි නංගි එකතු වෙලා මොනවද හොයනවා. අපි ගියපු දවසේ මේ බීච් එක බලන්න වැඩිය සෙනගැවිල්ල සිදුුනේ නැහැ. මේ විදියට හරි ලස්සන ගස් වගේ ගොඩක් දේවල් මේ බීච් එක පුරාවටම තිබුණා. බීච් එකේ ගොඩක් වෙලා අපි ඉඳලා ඉවර වෙලා චේන්ජ් කරගෙන දවල්ට කෑම කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඕටම් එකට ලැහැස්ති වෙන නිසා ගස්වල ඔක්කොම කොළ කහපාට වෙලා දැන් හැලෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. අර ඈතින් පේන තැන තමයි අපි අපේ දවල් කෑම ගත්තේ. ගොඩාක් වෙලා වතුරේ සීතලේ හිටිය නිසා අක්කි බබාටයි නංගි බබාටයි හොඳටම බඩගිනි වෙලා තමයි තිබුණේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා අපිට මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න තැනකුත් හම්බ වුණා. ඉතින් මේකෙත් අපේ කට්ටිය ඔක්කොම හොඳට එන්ජොයි කරා. කට්ටිය ඔක්කොම යනවා දැකලා නංගි බබාටත් ඕන වුණා යන්න. ඒ වුණාට නංගිව තනියෙන් යවන්න බය නිසා අප්පච්චිත් එක්ක තමයි එයා ගියේ. මේ ඇක්ටිවිටි එක කරලා ඉවර වෙලා අපි චුට්ටක් ඇතුලේ තිබුණ කැලේ ඇතුලටත් ගිහින් බැලුවා ඒකේ තියෙන ලස්සන. මේකේ ගොඩාක් තිබුණේ පයිනස් ගස්. මේ විදියට පයිනස් ගස් කැලේ ඇතුලේ හදලා තිබුණ පුංචි ට්‍රී හවුස් එකක්. ඒකට ගිහිල්ලා එන්ජොයි කරන්නත් අපේ කට්ටිය අමතක කරේ නැහැ.
ඒ කැලෑව කෙරවල වුණේ ගම් මෝයකින්. මේ ගඟට කියන්නේ ලිටල් රිවර් කියලා. එතනත් හරිම ලස්සනයි. ලංකාවේ ගංගාවලට වඩා නම් මේ ගඟේ තියෙන වතුර ප්‍රමාණය හරි අඩුයි. දැන් ටිකක් හවස් වෙලා හින්දා අවට පරිසරය හරිම සීතලයි. මේ තියෙන්නේ ලිටල් රිවර් එක. මෙතන තිබුණ මෙන්න මේ විදිහේ ලස්සන මල් එකකුත්. බලන්නකෝ ඒකේ පාට කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඒකේ මල් පිටක් කඩා ගන්නත් මට ආස හිතලා මම මල් පොකුරක් මේකෙන් කඩාගත්තා. මේ මල් පොකුර ගෙදර ගෙනල්ලා මෙන්න මේ විදිහට අපේ ගෙදර මම ලස්සන කරගත්තා. ඉතින් මං හිතනවා ඔයාලා මේ ගමනේදී අපිත් වගේම සතුටු වෙන්න ඇති කියලා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.